මල්පෙරහැරයි ප්‍රථම දින මල්පෙරහැර සම්මනාගම ප්‍රදේශයේ සිටාවේ ආරම්භ කරමින් මේ වනවිට වාස්තාවකට ලැබුණට නියමිත සිදුවා දෙවියන් කරතුනා සියලුමලා සහභාගී වනවා ප්‍රථම දින ආශිර්වාද මල්පෙරහැර මේ ආකාරයේ සිතාමතාවකාරයත් වාස්තාවයේ වලදී පසු මහා සංඝරත්නයත් එවැගේම ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව තම සුරසින් සුදුමල් රැකී අරගෙන බොහොම භක්තියෙන් යුක්තව බුද්ධාරම්භන ප්‍රීතිය ඇති කරවමින් මේ මහා පෙරහැරට ආශිර්වාද මල් පෙරහැරයි මේ ආකාරයට මේ විහාරස්ථානයේ ගෙවදීම සිදු කරන්නට යෙදුණි. සියලුම දෙනා මේ බෝධි මළුව තුල අසුන් ගන්න දැන් සම්බුද්ධ බුද්ධ පූජාව පැවැත්වීමටයි සවස සම්බුද්ධ බුද්ධ පූජාව පැවැත්වීම සඳහා ඊටමත් ගෞරවයෙන් ආරාධනය කරනවා ශ්‍රී මණ්ඩලාරාම මහා විහාරවාසී කලුගල ධම්මානන්ද පඩිහාමුදුරන් වහන්සේට নমස්කාර පූර්වකව ඊටමත් ගෞරවයෙන් ආරාධනය කරනවා පිරිස පංචශීලයේ පිහිටවා සම්බුද්ධ පූජාව පවත්වන්නට තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා තෙවරක් নমස්කාරය කිය. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ම්පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadang samadhiyami Adinna dana
වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්න. අම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ ජීවිතං යාව නිබ්බානං සරණං යේච බුද්ධා අතීතාච ඒච බුද්ධා පංචුම්පන්නාච ඒ බුද්ධාං වන්දාමි නන්ති මේ සරණං අන්නම් බුද්ධෝ මේ සරණං වරං ඊතේන සච්ච හෝතු මේ ජය මංගලං අසල මහා පෙරහැරට සමගාමීව පළමුවෙනි පවත්වන මල් පෙරහැර අද දිනේදී විහාරස්ථානයට ඇවිදින් ඒ ඔබ විසින් විහාරස්ථානයට රැගෙන යෙදුන සියලුම තෙල් මල් පහන් සුවඳ දුම් දහත් බෙහෙත් ගිලන්පස කියනා වූ මේ සියලුම පුද පූජා ද්‍රව්‍යයන් තුල්ලෝකාග්‍ර වූ අමාමෑණී ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් බෝධිරාජාණන් වහන්සේ උදෙසා උතුම් චෛත්‍ය රාජාණන් වහන්සේ උදෙසා වැඩ සිටින්නා වූ ඒ උතුම් ධාතුන් වහන්සේලා උදෙසා සදහැ සිතින් ගෞරවයෙන් යුක්තව ඒ සියලුම පුද පූජාවන් සකස් කරගන්න යෙදුනා. සකස් කරගෙන ආසන මත්තකේ තැන්පත් කරගන්න යෙදුනා. ඒ තැන්පත් කරගන්න යෙදුන සියලුම පුද පූජාවන් ගාථා සජ්ජායනය කරමින් පූජා කරමි. පූජා වේවා කියන හැඟීම් කවුරුත් තම තමන්ගේ සිත් තුළ තැන්පත් කරගෙන කවුරුත් මා සමගම ගාථා සජ්ජායනය කරමින් මේ සියලුම පුද පූජා වස්තුන් පූජා ගන්දිනා පූජයාමි තථාගතං වන්නගා සාදුකාරය පවත්වන්න තැන්පත් වෙන්න. දැන් බලාපොරොත්තු වන්නේ ධර්ම දේශනාව ආරම්භ කිරීමට අපේ විහාරස්ථානයේ ඇසළ මහා පෙරහැරෙහි ආරම්භක දිනය අද දිනේදී විහාරස්ථ බෝධීන් වහන්සේ අභියසදී බුද්ධ වන්දනාමය පින්කම් සිද්ධ කළා. ප්‍රථම මල් පෙරහැර සිද්ධ කිරීමෙන් අනතුරුව බෝධීන් වහන්සේ අවට මේ ප්‍රාකාරය ඇතුළු බෝධි බැම්ම මේ සියල්ලක්ම අලුත් වැඩියා කිරීමේ කටයුතු පහුගිය දිනවල සිද්ධ කළා. දෙවුල් සෙවණ පවුලේ ඒ මොනබුරු මිනිබිරියන් සියලු දෙනාම එකතු වෙලා තාමත් මොහොතින් බෝධි ප්‍රාකාරය ඇතුළු බෝධි බැම්ම ඊටමත් මොහොතින් අලුත් වැඩියා කරලා අලංකාරයක් ඇති කරවලා ඉනතුරුව පවත්වන පළවෙනිම පින්කමයි මේ පැවැත්වෙන්නේ. අද මේ ධර්ම දේශනාව සඳහා අපේ ආරාධනාව පිළි අරගෙන වැඩම කර සිටින්නේ ඓතිහාසික රැස්වේර රාජමහා විහාරාධිවාසී අස්ගිරි මහා විහාර පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන
කලංකුට්ටියේ චන්දරතන පොඩිහාමුදුරුවෝ. උන්වහන්සේ කුඩා කාලේ ඉඳලම මේ ගමේ මේ උපන්න ඒ වගේම මේ දහම් පාසලේ අධ්‍යාපනය ලැබපු පොඩිහාමුදුරන් වහන්සේ නමක්. උන්වහන්සේ අපේ HKM සමන් කුමාරසිංහ මහත්මයාගේ දයාබර පුතණුවන්. ඉතින් මේ වෙලාවේදී අපේ ආරාධනාව පිළි අරගෙන උන්වහන්සේ වැඩමවා වැඩ සිටිනවා ධර්ම දේශනාව පැවැත්වීමට. උන්වහන්සේ බොහොම දක්ෂතා ඇතිව අධ්‍යාපන කටයුතු සිදු කර ගනිමින් වාසනාවන්ත අනාගත ජීවිතයකට අවශ්‍ය අඩිතාලම සකස් කරගෙන යනවා. උන්වහන්සේව අපි ඉතාමත්ම ගෞරවයෙන් මේ වෙලාවේදී පිළිගනිමින් මෙතෙන් පටන් ධර්ම දේශනාව පවත්වන හැටියට ගෞරවයෙන් ආරාධනා කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය මල් පෙරහැරේ දායකත්වය ඇතුළු මේ සියලුම කටයුතු අද සිදුවන්නේ තම්මැන්නාගම දායක පින්නතුන් පින්නතියන්ගේ දායකත්වය ඇතිව. ඒ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින් මේ ධර්ම දේශනාව පවත්වන හැටියට පොඩි හාමුදුරන් වහන්සේට ඉතා කරුණාවෙන් ආරාධනා කරමි. එමනම් කවුරුත් සාධනාදයක් පවත්වන්න. තාත්වතාවක් සාධනාදයක් පවත්වන්න. තාත්වතාවක් සාධනාදයක් පවත්වන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්ත දේවතා චත්තම්මං මුනි රාජච්ච සුනන්තු සක්කමොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්දස්ස ඉමේ ධම්මා අපුචලා ඉමේ ධම්මා චවච්චා ඉමේ ධම්මා වින්නගරහිතා ඉමේ ධම්මා චමත්තා චමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. ඉහළ කලංකුට්ටිය ශ්‍රී මණ්ඩලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අපේ හාමුදුරන් වහන්සේගෙන් පළමුකටම පාද නමස්කාර අවසරයි. ශ්‍රද්ධාවන්ත වාචනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වත් පින්වතුනි, මේ පින්වතුන් මේ අද දින මේ තමන්ගේ විහාරස්ථානයට
ඒ කලං කුට්ටිය ශ්‍රී මණ්ඩලාරාම විහාරස්ථානයේ මේ පවත්වන මේ අචල පෙරහැර මංගල්‍ය නිමිති කරගෙන අද දින මේ පෙරහැර මංගල්‍ය ආරම්භයේ චන්ද්‍රහන් කරන්නට යෙදුණා. මල් පෙරහැරකින් පවත්වලා ඒ වගේම මීට ශාක මොහොතකට මත්තෙන් බෝධීන් වහන්සේ අභිෂ බෝධි වන්දනාමය පින්කමක් සිදු කරලා ඔබ මේ පින්නතුන් මේ පින්කම් මාලාව අචල පෙරහැර මේ පින්කම් මාලාව ආරම්භ කරන්නට යෙදුණා. මේ පින්කම් මාලාවටම සමගාමීව මේ මොහොතේ ඔබ මේ පින්නතුන් මේ බලාපොරොත්තු වන්නේ එදා ලෝතර බුදු පියාණන් වහන්සේ විසින් ආනා සංඛ්‍යාත අපමානමය ලෝක චත්වයාට මේ සතර දුකින් නිදහස් කරගන්නට කියලා මේ දේශනා කරන්නට යෙදුන උතුම් මේ සත්‍යධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට තමයි ඔබ මේ පින්නතුන් මේ බලාපොරොත්තු වන්නේ. අපි මේ පින්නතුන් මේලා පොඩ්ඩක් හිතන්න ඕනේ. අපි මේ හැමෝම මේ ලබලා තියෙන්නේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක්. අපි මේ හැමෝම ලබලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට හිතෙන්න පුළුවන් මේ මනුෂ්‍ය ජීවිතය මෙච්චර දුර්ලභ වෙන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ අපිට මේ දුර්ලභ කාරණා හතරක් පිළිබඳව දේශනා කරා. දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝත්පාදවච දුර්ලභව දුර්ලභාසන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ කියන විදිහට දුර්ලභ කාරණා හතරක් පිළිබඳව දේශනා කරා. පළවෙනි එක තමයි දුර්ලභංච මනුස්සත්තං. මේ මිනිස්සෙක් වල ඉපදෙනවා කියන එක දුර්ලභයි කියලා දේශනා කරන්න දෙනවා මුලින්ම. අපි වෙනදෙන් පොඩ්ඩක් හිතලා බැලුවොත් මේ සංසාර ගමනේ අපි මෙතෙක් වෙනකම් මේ මනුෂ්‍ය ජීවිතය ලබන්න කලින් කොච්චර කාලයක් මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් කොච්චර කාලයක් ආවද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. දැන් අපිට ඇතර පේන සත්‍ය ඉන්නවා. මේ සතර අපාය තියෙනවා. නිරය තිරසම් ප්‍රේත අසුර කියලා මේ සතර අපායක් තියෙනවා. මේකම දිව්‍ය ලෝක තියෙනවා. මේ විදියට සුගති දුගති ලෝකවලට ඉපදමින් මැරෙමින් අපි මෙතෙක් වෙනකම් කොච්චර කාලයක් දුක් විඳද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. හැබැයි පින්නතුනේ අප මේ ආත්මේ වාසනාවන්ත වුණා මේ මිනිස්සෙක් වෙලා ඉපදෙන්න ලැබෙන්නේ. මිනිස්සෙක් වෙලා ඉපදෙන්න වාසනාවන්ත වුණා. ලවඩ චක්‍රය උත්තර කවියක් තියෙනවා දිගුපුලුලින් චක්වලවන් සිදිකුච සිය වචකින් උඩ එන කැප්පෑහිස විය සිදුරෙන් නැගතත් දුගතිය බැස තව උපදින්නට බැරි මේ මිනිස් කුස කරගෙන ලවඩ චක්‍රය කවිය. මේක තියන්නේ මේ මහා මුහුදේ කන කැප්පෑවෙක් ඉන්නවා. එක හැප්පෙන කැප්පෑවෙක් ඉන්නවා. මේ කැප්පෑවා මුහුදෙන් උඩට එන්නේ අවුරුදු 100කට සැරයක් තමයි එන්නේ. මේ කැප්පෑව 100 ක් 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 100 ක්
මේ ගොඩට එන අවුරුදු 100කට චරයක් මේ ගොඩට එන කැප්පෑවට මේ වියගහෙන් කැඩිලා යන කොටසක් තියෙන වියගහ. ඒ කියන්නේ වියගහ කියන්නේ මේ කුඹුරු ගොවිතැනට ඉදා ගන්න උපකරණ. ඒක කැඩුනට පස්සේ ඒක කොහොම හරි කුණු වලට ගිහිල්ලා ඊට පස්සේ ගඟකට ගිහිල්ලා ගඟෙන් ඔයට ගිහිල්ලා අතන මුහුදට යනවා. ඒ විදිහට මේ වියගහෙම කැඩිච්ච මේ විය කොට කෑල්ල මේ මහා මුහුදට ගියාට පස්සේ මේ අවුරුදු 100කට චරයක් මේ උඩට එන කැස්බෑවට පේන්නට ඕන. ඒ කැස්බෑවා අර විය සිදුරෙන් අහස බලනවටත් වඩා දුර්ලභයි කිව්වා අපිට මේ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා කියන එක. ඒ වගේම පින්නතුනේ ඔබ තවත් වාසනාවන්ත වුණා මේ සංසාර ගමනේ මේ ආත්මය තුල බෞද්ධ පවුලක ඉපදෙන්න ලැබීම. අප ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන උතුම් ධර්මය තාම පවතිනවා. අපේ බුදුරජාණන් වහන්සේ පාරමිතා දම් පුරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් උනේ මේ සංසාර ගමනේ දුක් විඳින මේ සත්‍යයන් නැත්නම් මේ මනුස්ස වෙන්න පුළුවන්. මේ සංසාර ගමන තුළ දුක් විඳින මේ සත්‍යයන් මේ සංසාර ගමනෙන් නිදහස් කරන්න ඕනේ කියලා තමයි උන්වහන්සේ තුමු සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ විසින් උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය මේ ලෝක සත්වයාට දේශනා කරන්න යෙදුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ප්‍රතිපදාවට අනුව උන්වහන්සේ අපට වදාළේ මේ නිවන් දකින්න කියලා. නිවන් දැකලා මේ ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන දීර්ඝ සංසාර ගමනින් නිදහස් වෙන්න කියලා තමයි මේ බුදුරජාණන් වහන්සේ ඉගන්වුවේ දේශනා කළේ. එහෙමනම් පින්නතුනේ ඔබ සියලු දෙනාම අදිෂ්ඨානයක් කරගන්න ඕනේ. අපි මේ හැමෝටම ලැබිලා තියෙන්නේ මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතය. මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයෙන් අපි උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නවා කියලා අදිෂ්ඨාන කරමු. උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නවා කියන්නේ කොහොම හරි මේ ආත්මය තුල සෝවාන් චක්කුදාගාමී අනාගාමී කියන කිසියම් මාර්ග ඵලයකටපත් වෙන්න ඔබ සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්නට ඕනේ. අදිම තරමේ සෝවාන් කියන මාර්ග ඵලයකටත් අපිපත් උනේ නැත්නම් අපිට තව කොච්චර කාලයක් මේ ගෝර සංචාර ගමන තුල ඉපදෙමින් මැරෙමින් දුක් විඳින්න වේද කියලා අපි කාටවත් කියන්නේ. ඔබ සියලු දෙනාම දක්ෂ වෙන්න ඕනේ. අප ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙන ධර්මයට අනුව අපේ ජීවිතය හැඩගස්වාගෙන මේ නිවන් මාර්ගයට තියෙන දොරටුව විවෘත කරගන්න. මේ නිවන් මාර්ගයට තියෙන දොර විවෘත කරගන්නට ඔබට මෙම ධර්ම දේශනා පින්කමත් එකසේම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නට ඕන. ඒ අනුව පළවෙනිම ඔබ මේ පින්වතුන්
චුනාත ධාරේත චරාත ධම්මේ කියන විදිහට මුලින්ම ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. තාම හොඳින් ශ්‍රවණය කරන්නට ඕන. දෙවැනියට ධාරේත. මේ ධාරණය කරගන්නටත් ඕන. තුන්වෙනි එක තමයි චරාත ධම්ම. අපි හැමෝගම ජීවිත වලට එකතු කරගන්න ඕනේ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට. අද මේ පින්නතුන් මේ විහාරස්ථානය තුල මේ ආරම්භ කරන පින්කම් මාලාව අචර පෙරහැර පින්කම් මාලාව. අපේ මේ ශ්‍රී ලංකා සංස්කෘතිය තුළ මේ විදියට පෙරහැර සම්ප්‍රදාය පැවතුනේ කොහොමද කියලා පොඩ්ඩක් ඉතිහාසයෙන් බලලා පොඩ්ඩක් මතක් කරගන්න හොඳයි කියලා මට හිතෙනවා. මේ පින්නතුන් නිතරම දන්නා මේ අචල පෙරහැර කියනකොට අපේ ශ්‍රී ලංකාව තුළ සංස්කෘතිය හා බද්ධ වෙලා තියෙන මේ අචල පෙරහැර මංගල්‍ය විශේෂයෙන්ම සංකල්පකලනුවර තල්දමාලිග පවත්වන මේ අචල පෙරහැර මංගල්‍ය මේ ශ්‍රී ලංකා සංස්කෘතියත් එක්ක එකතු වෙලා බද්ධ වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් වෙනදින් බැලුවොත් මේ අචල පෙරහැර මංගල්‍ය නැත්නම් පෙරහැර මේ සම්පදාය මේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතියට එකතුනේ කොහොමද කියලා බැලුවොත් ඔබ මේ පින්නතුන් දන්නවා මේ අපේ මේ ශ්‍රී ලංකාවට බුදුදහම ලැබුණ කොහොමද කියලා. අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේ මේ ලංකාවට 3 වතාවක් වැඩම කරා. මහියංගනයට, නාවදීපයට, කැලණියට උන්වහන්සේ වැඩම කරා. වැඩම කරලා ඒ කාලයේ ධර්ම දේශනා කරන්න තිබුණා. හැබැයි පින්නතුනේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ලක්දිවට වැඩම කරලා ධර්ම දේශනා කරාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සම්තාක් දුරට මේ ලංකාවේ හිටපු අය දැනගෙන ඉන්නේ නැති. මේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අපේ මේ ශාසනය තුල මේ ධර්ම සංගායනා පවත්වනවා. ධර්ම සංගායනා පවත්වනවා. අපේ ශාසන ඉතිහාසය අධ්‍යයනය කරනකොට පළවෙනි ධර්ම සංගායනා, දෙවෙනි ධර්ම සංගායනා, තුන්වෙනි ධර්ම සංගායනා, මේ විදිහට ධර්ම සංගායනා කීපයකම තොරතුරු හම්බ වෙනවා. ඒක තුන්වෙනි ධර්ම සංගායනාවේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයේ රාජධානිකහයේ මේ මොක්කලී පුත්තිස්ස කියන මහරහතන් වහන්සේගේ ධර්ම සභාපතිත්වයෙන් සිද්ධ කරනවා මේ තුන්වෙනි ධර්ම සංගායනාව. මේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටවල් 9කට මේ ධර්ම දූතයන් වහන්සේලා ධර්ම ප්‍රචාරය කරන්න වැඩම කරනවා. රටවල් 9කට. ඒ රටවල් 9 අතරට අපේ මේ ලංකාවත් තිබ්බා. තඹපන්නේ දීපු. ශ්‍රී ලංකාවත් තිබ්බා. මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්‍ය සම්බල බද්දචාල ඉචමන සාමණේරයන් වහන්සේ කියන මේ ධර්ම දූත පිරිස අපේ මේ ලංකාවට වැඩම කරන් තිබුණා. මේ ලංකාවට වැඩම කරලා මුලින්ම රජපෞලට දේවාල පිරිස රජතුමාට මේ දේශනා කරලා මේ රජපෞලයට ධර්ම දේශනා කරලා ඊට පස්සේ මේ රට වැසියට මේ ධර්මයේ දේශනා කරනවා. අවදියට ධර්මයේ දේශනා කරලා ඉවර වෙලා මේ ධර්මයේ කරේ පහදින මේ දේවානම්පියතිස්ස රජතුමා
මේ මහමෙවුනා උයන මේ සකසතු කරලා පූජා කරනවා. ඊට මේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ දේවානම්පියතිස්ස මහරජතුමා විසින් මේ පූජා කරපු මේ උයනේ මහා විහාරය නිර්මාණය කරන තැන් සලකුණු කරනවා. ඔය සලකුණු කරනකොට මේ දේවානම්පියතිස්ස රජතුමා පෙරහරක් සංවිධානය කරලා තියෙනවා. ඇත්තු දෙන්නෙක් යොදවලා රන් නගුලකින් මේ මහා විහාර සීමාව මේ දේවානම්පියතිස්ස රජතුමා පූජා කරපු මේ උයන මේ විහාරය මහා විහාරය නිර්මාණය කරන කොටස සලකුණු කරලා තියෙනවා. මේ ඇත්තු දෙන්නට මේ නගුලක් යොදවලා ඒකෙන් ලකුණු කරලා හේවිසි ගහලා ඒ විදිහට පෙරහැර පවත්වලා තියෙනවා. මේ චාතන ඉතිහාසය අධ්‍යයනය කරනකොට අපිට මුලින්ම මේ පෙරහැර ලංකාව තුළ මේ විදිහට පෙරහැර පවත්වපු එක් අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ සංඝමිත්තා මහතෙරුන් වහන්සේගේ පස්සේ මේ ජයසීමා බෝධීන් වහන්සේ මේ දඹකල පටුන වරාය දක්වා ඉන්දියාවේ ඉඳන් අරන් යනවා රැගෙන එනවා. මේ දඹකල පටුනේ ඉඳන් මේ අනුරාධපුරයට දක්වා මේ වඩම්මනකොට ජයසීමා බෝධීන් වහන්සේ වඩම්මන මේ මාර්ගය සකස් කරලා ඊට පස්සේ මේ පෙරහැරකින් දර්ශනීය පෙරහැරකින් තමයි මේ සංඝමිත්ත මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ කරගෙන මේ ජයසීමා බෝධීන් වහන්සේ මේ අනුරාධපුරයට වඩම්මන අනුරාධපුර රෝපණය කරනවා. මේ විදිහට ජයසීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරලා දඹකල පටුන වරායේ ඉඳන් අනුරාධපුරය දක්වා මහමෙවුනා උයන දක්වා වඩම්මන මේ පෙරහරක් සංවිධානය කරා කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට ආයේ මේ පෙරහර සම්පදාය පාඨ තොරතුරු හම්බ වෙනවා. අපේ ලෝතර දිව්‍යානන්ද මහාන්තක මේ වාමච්චි තන්ත ධාතුන් වහන්සේ මේ කිත්තිරමයන් රජතුමා කාලේ රාජ්‍ය කාලේ හේමාලා කුමරි තන්ත කුමරිය මේ ලංකාවට නන්දාපුරයට වඩම්මන රැගෙන එනවා. ඊට පස්සේ ලංකාවේ සංස්කෘතියත් එක්ක මේ දළදා වහන්සේ ධාතුන් වහන්සේ එකතු වෙනවා. ඒ කියන්නේ මේ රටේ කවුද රජකම් කරන්නේ, කවුද රටේ නායකයා, රජතුමා, ඒ රජතුමා බාරේ තමයි තියෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේ මේ රජතුමා බාරේ තමයි තියෙන්නේ. යම් රජ කෙනෙක් බාර මේ දන්ත ධාතුන් වහන්සේ තියෙනවද එයා රජකමට සුදුසුයි කියලා මේ ලංකාවේ සංස්කෘතියත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ මේ කිත්තිරමයන් රජතුමා කාලේ මේ දළදා පෙරහැර පවත්වලා තියෙනවා. එක්තරා අවස්ථාවක අනබරකාරයෙක් යවලා අනබර ගහලා කියලා තියෙනවා ලෝතර විද්‍යානන්ද වහන්සේගේ මේ දන්ත ධාතුන් වහන්සේ අබේගිරි විහාරයේ තියෙනවා. ඒ අබේගිරි විහාරයේ දින 10ක් පුරා රැගෙන යනවා. ඒකට පින් කරන්න කැමති ඇත්තෝ ඇවිල්ලා පින් රැස් කරන්න කියලා තියෙනවා. පින් රැස් කරන්න මේ එකතු වෙන්න කියලා තියෙනවා.
මේ විදිහට කිත්තිරමයන් රජතුමා කාලේ මේ දළදා පෙරහැර පවත්වලා තියෙනවා. මේ විදිහට බලනකොට ඊට පස්සේ පොළොන්නරුව යුගය වෙනවා. පොළොන්නරුව යුගයේ දළදා පෙරහැර පවත්වලා තියෙන පොළොන්නරුව ගමදෙනිය මේ විදිහට කෝට්ටේ දක්වා ඊට පස්සේ අවසානයේ මහනුවර යුගය. අවසානයේ මහනුවර යුගය වෙනකොට ඊට පස්සේ තමයි මේ අචල පෙරහැර මංගල්‍යය ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ විදිහට අපිට බැලුවොත් ශාසන ඉතිහාසය තුළ මේ අචල පෙරහැර මංගල්‍යය පවත්වලා තියෙනවා. අදටත් බැලුවොත් චෙන්කඩගල නුවර මේ පවත්වන අචල පෙරහැර මංගල්‍යය අලියතුන් නාර්තන මේකම සමන්විත මහා සංස්කෘතික මංගල්‍යය අචල පෙරහැර මංගල්‍යය කියලා කියනවා. මේ අචල පෙරහැර මංගල්‍යයම දැන් රට පුරා බොහෝ විහාර විහාරස්ථාන තුල අචල පෙරහැර මංගල්‍යය පවත්වනවා. එක් අවස්ථාවක මේ විදිහට අචල පෙරහැර නැත්නම් මේ පෙරහැර මංගල්‍යය පවත්වන්න එක්තරා හේතුවක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. අපේ මේ රට සම්පෝෂිත වෙන්න. රටේ තියෙන අපල උපද්‍රව නැති කරගන්න. කුෂිකර්මාන්තය දිනු වෙන්න, කලට වැසි වසින්න මේ පෙරහැර මංගල්‍යය එක් අරමුණක් කියලා සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය එක්තරා අවස්ථාවක දැන් පෙරහැරක් කියන්නේ මේ පෙරහැරේ මුලින්ම තියෙන්නේ කචකාරය. මේ කචකාරය කච ගහනවා. මේකෙන් චට්ටුවන් කරනවා මේ විදුලි කටනවා කියන එක. විදුලි කටනවා ගිනි බෝල දියාලෝක පේනවා. ගරවන සද්දේ ඒ විදිහට මේ කලට වැසි වසින්න වර්ෂාව ලැබෙන්න මේ දෙවියන්ට ඉල්ලීමක් කරන දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා අපේ මේ රටට මේ කලට වැසි වහින්න කියලා එක් අරමුණක් කරගෙන මේ විදිහට අචල පෙරහැර මංගල්‍යය පවත්වනවා කියලා මහා වංශය වගේ මහා වංශය දාඨා වංශය මේ විදිහට පංච කතා තුල සඳහන් වෙලා තියෙනවා. මේ පෙරහැර මංගල්‍යය ලංකාවේ සංස්කෘතියට කොච්චර එකතුනාද කියනවා නම් දාඨා වංශය කියලා වෙන වංශ කතාවක් ලියවෙනවා. මේ මහා වංශය සඳහන් වෙලා තියෙනවා. මේ ධාතු වංශය කියලා තියෙනවා. මේ විදිහට වංශ කතාවක් ගෙතිලා තියෙනවා මේ පෙරහැර මංගල්‍ය සම්බන්ධ. මේ විදිහට ඔබ මේ පින්නතුන්ට මේ ප්‍රදේශයට මේ පළාතට මේ රටට ආශිර්වාදය මුදියන්ගේ ආශිර්වාදය කුෂිකර්මාන්ත දිවින වෙන සම්පෝෂිත වෙන්න මේ ඇලි අරමුණු බොහෝමයක් ඔබ මේ පින්නතුන් බලාපොරොත්තු වෙලා ප්‍රාර්ථනා කරන තමයි මේ විදිහට මේ පෙරහැර මංගල්‍යය ඔබ මේ පින්නතුන් සිද්ධ කරන්නේ. මේ විදිහට පෙරහැර මංගල්‍යයේ පළවෙනි පෙරහැර තමයි අද මේ ආරම්භ කරන්නට යෙදුනේ. මේ පෙරහැර මංගල්‍යයට සමගාමීව මේ ධර්ම දේශනාමය පින්කමක් පවත්වනවා. ඒකෙන් අද මම මේ පින්නතුන්ට ධර්ම දේශනාව වශයෙන් දේශනා කරන්න මේ මාතෘකා කරගත්තේ අප ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදෙන මේ කාලාම කියලා සූත්‍රය. මේ කාලාම සූත්‍ර ඇසුරින් තමයි අද මම මේ පින්නතුන්ට ධර්ම දේශනාව දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
මේ කාලාම සූත්‍රය කියන්නේ පින්නතුනේ බෞද්ධ පින්නතුන් විතරක් නෙමෙයි ඕනෑම මිනිසෙකුට දැනගන්න ඉගෙන ගන්න පුළුවන් අපේ ජීවිත හැඩගස්වා ගන්න පුළුවන් හොඳ සූත්‍රය. අප ලෞතර බුදු පියාණන් වහන්සේ කිසිම අවස්ථාවක බෞද්ධයන්ට කියලා උත්තරක්වත් මේ ධර්මයේ දේශනා කරේ නැහැ. සෑම සත්වයාටම මේ ධර්මයේ අහලා ධර්මයේ ප්‍රතිපදාවට යොමු වෙලා නිර්වාණගාමී මාර්ගයට යොමු වෙලා නිවන් දකින්න අරමුණු කරගෙන තමයි මේ ධර්ම දේශනාව මේ කාලාම සූත්‍රයම දේශනා කරන්නේ. ධර්මයේ දේශනා කර මේ විදිහට මේ දේශනා කරපු ධර්මය මේ කාලාම සූත්‍රය අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කේශ පුත්තක වෙසි මේ කාලාම කියන මේ බමුණට තමයි මේ කාලාම සූත්‍රය දේශනා කරන්නේ. මේ කාලාමයන්ට මේ කාලාම සූත්‍ර දේශනා කරන්න මූලික වෙන්නේ ලස්සන කතාවක් තියෙනවා. මේ පින්නතුන් අහලා ඇති මේ ඉන්දියාවේ මේ ශාස්ත්‍රාර්ථවරු මේ ශාස්ත්‍රවරු හිටියා කියලා සඳහන් වෙලා තියෙනවා. අජිත කේශ කම්බලී පපුදකච්චායන සංජය වෙල්ලට පුත් නිගන්ඨනාත පුත් කියලා ඒ විදිහට ශාස්ත්‍රවරු මේ ඉන්දියාවේ ඉඳලා තියෙනවා. ඒ ශාස්ත්‍රවරුන්ට එයාලා විසින් දේශනා කරන ධර්මයක් තියෙනවා. අනුගාමිකයෝ ඉන්නවා. ඊළඟ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ විදිහට මේ ශාස්ත්‍රවරු ඉඳලා තියෙනවා. ඊට පස්සේ මේ ශාස්ත්‍රවරු දවසක් මේ කාලාම කියන මේ බමුණා ළඟට ඇවිල්ලා එයාගේ ධර්මයේ දේශනා කරලා තියෙනවා. මේ ධර්මයේ දේශනා කරලා ඉවර වෙලා අවසානයේ කියලා තියෙනවා මම කියන දේ විතරයි හරි අනිත් අය කියන දේවල් වැරදි. ඒ හින්දා මම කියන දේ විතරක් පිළිගන්න අනිත් අය කියන දේවල් පිළිගන්න එපා කියලා තියෙනවා. ශාස්ත්‍රවල. ඒ වගේම දින කිහිපයක් ගියාට පස්සේ තවත් ඒ වගේම ශාස්ත්‍රවරයෙක් ඇවිල්ලා එයා තමන්ගේ ධර්මයේ දේශනා කරලා ඉවර වෙලා එයා අවසාන කියලා තියෙන මොකද්ද? මම කියන ධර්මයේ විතරයි හරි අනිත් අය කියන ඒවා වැරදි. ඒ හින්දා මම කියන දේ විතරක් පිළිගන්න අනිත් අය කියන දේවල් පිළිගන්න එපා කියලා තියෙනවා. මේ විදිහට කීප දෙනෙක් වෙලා කියලා තියෙනවා. දැන් අපි පොඩ්ඩක් හිතලා බලුවොත් පින්නතුනේ අපිට අපි ළඟටත් ඇවිල්ලා එකම ධර්ම කාරණාවක් ගැන කීප දෙනෙක් විවිධ අර්ථකථන දුන්නොත් විවිධ නිර්වචනයක් දුන්නොත් එකම ධර්ම කාරණාවක් ගැන අපිට පොඩ්ඩක් ඒ ගැන සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒ මොකද කවුද දන්නේ ඇත්ත කියන්නේ? කවුරු බොරු කියලාද කියලා දන්නේ නැතුව එකම ධර්ම කාරණාව ගැන අපිට හිතෙන්න පුළුවන්. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒ විදිහටම තමයි මේ කාලාම් බමුණටත් වුණා. දැන් මේකෙන් කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හොයාගන්න බැරි වුණා. ටිකක් කල්පනා කරලා ඉවර වෙලා ඒ කාලේ අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරනවා කියලා ආරංචි වෙලා මේ කාලාමයන් මේ බුදුරජාණන් වහන්සේ බහැ දකින්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ කාරණා කියනවා. මේ විදිහට මේ ශාස්ත්‍රවරු ඇවිල්ලා මට මේ ධර්මයේ දේශනා කරනවා. අපි අවසානයේ කියනවා මම කියන දේ විතරයි හරි අනිත් අය කියන දේවල් වැරදි. ඒ හින්දා මං කියන දේ විතරක් පිළිගන්න අනිත් අය කියන දේවල් පිළිගන්න එපා කියලා මට කියනවා. ඒකෙන් මම කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා හොයාගන්න කොහොමද කියලා
මේ කාලාමයන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාලාමයන් දේශනා කරන කරුණු 10ක්. මා අනුච්චවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටක සම්පදානේන, මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිවිතක්කේන, මා දිට්ඨ නිද්දානක්කත්තිය, මා බබ්බ රූපතාය, මා සමනවන ගරෝති කියලා කරුණු 10ක් දේශනා කරනවා. මා අනුච්ච වෙන මේ මා අනුච්ච වෙන කිව්වේ මේ කට කතාවෙන් අහුණ කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා පරම්පරාය මේ පරම්පරාවෙන් පැමිණෙනා කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා පිටක සම්පදානේන මේ පොත්පත්වල දහම් ග්‍රන්ථවල හරි වෙන්න පුළුවන් මේ පොතපතේ තිබ්බ කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා ණය හේතු මේ න්‍යාය ධර්මයට ගැලපුණා කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා ආකාර පරිවිතක්කේන පෙනෙන ආකාරයට නිවැරදි කියලා හිතලවත් ඒත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා දිට්ඨි නිද්දානක්කත්තිය මම පිළිපදින දෘෂ්ටියට ගැලපුණා කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා බබ්බ රූපතාය මේ දේ මෙසේ වෙන්න පුළුවන් කියලා හිතලවත් සැක සහිතව කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. මා සමනව නොකරොති මාගේ සමනයන් වහන්සේලා නැත්නම් හාමුදුරුවෝ දේශනා කරා කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. ඒ විදිහට කට කතාවෙන් අහන කියලාවත් පරම්පරාවෙන් පැමිණෙනා කියලාවත් පොතපතේ තිබ්බ කියලාවත් තර්කයට කල්පනා කියලාවත් න්‍යාය ධර්මයට කල්පනා කියලාවත් පෙනෙන ආකාරය නිවැරදි කියලා හිතුණා කියලාවත් හාමුදුරුවෝ දේශනා කරා කියලාවත් කිසිම දෙයක් පිළිගන්න බෑ කියලා කිව්වා. එහෙමනම් කොහොමද පිළිගන්න කිව්වේ? අපිට හොඳට හිතන්න කියලා කිව්වා. හිතලා බලන්න තීරණ ගන්න කිව්වා. ඉමේ ධම්මා අකුසල ඉමේ ධම්මා සාවජ්ජ ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. අපිට මුලින්ම හිතන්න කිව්වා මේක ඉමේ ධම්මා අකුසල මේක අකුසල දෙයක්ද කියලා හිතන්න කියලා. ඉමේ ධම්මා සාවජ්ජ මේක වැරදි දෙයක්ද. ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා මේක නුවණැත්තන් විසින් ගරහන දෙයක්ද කියලා. ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති. දැන් මේ විදියට අපේ ජීවිතය හැඩගස්වා ගත්තොත් අපිට අන් අයට හොඳක්ද වෙන්න නරකක්ද වෙන්න කියලා හිතන්න කියලා කිව්වා. අපිට හොඳට හිතන්න කියලා කිව්වා. සාමාන්‍යයෙන් මේ කට කතාවෙන් ඇහිච්ච දෙයක් වැරදි දෙයක් වෙන්න පුළුවන්. ඒක අපි හොඳට හිතලා ඒක වැරදි දෙයක් කියලා අපිට වැටහෙනවා නම් ඒක අපිට අත්හරින්න පුළුවන්. අතහැරලා දාන්න පුළුවන්. ඒ විදිහට පරම්පරාවට මෙන්න කියලා ධර්ම කරුණක් හරි වෙන්න පුළුවන්. ඒක අපිට අර විදිහට හිතලා බලන්න. මේක හොඳ දෙයක්ද? මේක නරක දෙයක්ද? මේක නුවණැත්තන් විසින් පස්සන දෙයක්ද? නුවණැත්තන් විසින් ගරහන දෙයක්ද? මේ තුලින් අපේ ජීවිතේට හොඳක්ද වෙන්නේ? අපේ ජීවිතේ නරකක්ද වෙන්නේ? ඒ විදිහට හොඳට හිතලා බලන්න කියලා කිව්වා. හිතලා බලලා ඒක හොඳ දෙයක්ද? සත්‍ය දෙයක්ද? නුවණැත්තන් විසින් පස්සන දෙයක්ද? මේ තුලින් අපේ ජීවිතේට හොඳක්ද වෙන්නේ? ඒක අපෙන් අන් අයටත් හොඳක්ද වෙන්නේ කියලා වෙන්නේ. යහපත් දෙයක් කියලා Tamanට වැටහෙනවා නම් ඒක අපේ ජීවිතේට ප්‍රතිඵල ගන්න කියලා කිව්වා. ඒ විදිහට පින්නතුනේ
අපිට ඕනෑම ධර්ම කාරණාවක් හරි මේ විදිහට මේ කාලම සූත්‍රයේ සඳහන් කරලා තියෙන මේ ඉමේ ධම්මා කුසලා ඉමේ ධම්මා සාවද්ද ඉමේ ධම්මා විඤ්ඤාගරහිතා ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති කියන විදිහට හොඳ දෙයක්ද නරක දෙයක්ද සත්‍ය දෙයක්ද අසත්‍ය දෙයක්ද නුවණක් පසුතන දෙයක්ද ගරහන දෙයක්ද කියලා බලලා අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් හිතලා බලුවොත් වෙනතුනේ අපි නිරන්තරයෙන්ම සමාදන් වෙන්නේ ගිහියන්ග නිත්‍ය සීලය මේ පංච සීලය. සාමාන්‍ය ගිහියන්ග නිත්‍ය සීලය පංච සීලයෙන් හින්දා මේ පංච සමාදන් වෙනවා. අපි මේ පංච සීලය පිළිබඳව අවබෝධයෙන්ම සමාදන් වුණොත් ඒක කොච්චර කුසලයක්ද කියනවා නම් පින්නතුනේ අපිට මේ ඒ විදිහටම අපේ ජීවිතය මෙහෙය කරලා නිවන් දකින්න යන්න පුළුවන්. නිවන් දකින මාර්ගයට යොමු වෙන්න පුළුවන්. දැන් පළවෙනි ශික්ෂාපදේ තමයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. ඒ කියන්නේ මොකද්ද? පණ ඇති සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙමු. මේ පළවෙනි ශික්ෂාපදේ. දැන් අපි පින්නතුනේ බැලුවා මේ පාණඝාතය. ඒ කියන්නේ තවත් සත්වයක වෙන්න පුළුවන්. යාගේ ජීවිතයෙන් තර කරන එක. ජීවිතයෙන් තර කරනවා කියන තමයි. සාමාන්‍ය පින්නතනේ අපි බැලුවොත් අපි කවුරු හරි කෙනෙක් අපි මරනවට අපි කැමතිද? අපිට කවුරු හරි කෙනෙක් ගහනවට අපි කැමතිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අත්වපමාය. තමා උපමාන ගන්න කියලා දේශනා කරා. අපිව උපමාන ගන්න කිව්වා. අපි මොකක් හරි එකට සතෙකුට ගහන වෙන්න පුළුවන්. අපි ඒ වෙලාවේ හිතුවත් අපිට කවුරු හරි ගැහුවොත් අපිට කවුරු හරි මේ විදිහට ගහනවා නම් කියලා හිතුණොත් අපිට මේ පානඝාතය කියන නැත්නම් මේ සතුන්ට හිංසා පීඩා කරන එක වැරදි දෙයක් කුසල දෙයක් නුවණක් ගරහන දෙයක් කියලා අපිට වැටහෙනවා. ඒක නේද අපිට වැටහෙනවා. වැටහිලා අපිට අවබෝධයෙන්ම මේ පංචශීලයේ මේ පළවෙනි ශික්ෂාපදය අපිට සමාදන් වෙන්න පුළුවන්. දෙවන ශික්ෂාපදේ අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියා. මේ නොදුන්ගේ ගැනීමෙන් වළකින්න කියන්නේ. අපිට ඇයිති නැති දේ ගන්න එපා කියලා කිව්වා. ඉතා කුඩා දෙයක් හරි වෙන්න පුළුවන්. කුඩා දෙයක් වුණා ඒක අපිට ඇයිති නැහැ. ඒක අනුන්ට ඇයිද? අපිට කුඩා වෙන්න පුළුවන්. ඒකේ අයිතිකාරයාට ඒක ගොඩක් වටිනා දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අයිතිකාරයාට ගොඩක් වටින දෙයක් අපි ගත්තත් එයා එතනින් පස්සේ කොච්චර දුක් වෙනවද? ඒක හොයනා වෙන්න පුළුවන්. එයාට ගොඩක් වටිනා දෙයක් අඳුනා වෙන්න පුළුවන්, කම්පා වෙනවා. මේ විදිහට Tamanට අයිති නැති දෙයක් ගත්තොත් ඒක කොච්චර දෙයක් සාමාන්‍ය අද කාලේ හේරකම් කරන සරකමක් කර හිරේ ළඟ ඉන්නත් වෙනවා. ඒ මොකද අපිට අයිති නැති දෙයක් ගත්තේ හින්දා. අපි ඒක ගන්න කලින් හිතුවොත් මේක අපිට අයිති නැති දෙයක් අරන් වැඩක් නැහැ කියලා හිතුණොත් ඒ විදියට හිතෙන්න ඒ විදියට කුසල සිතවිල්ල අපිට පහළ වෙන්න අපි අර විදියට හිතලා බැලුවොත් විතරයි. මේක හොඳ දෙයක්ද? මේක නරක දෙයක්ද? මේක නුවණක් පසසන දෙයක්ද? නුවණක් ගරහන දෙයක්ද? ඒ විදියට හිතලා බැලුවොත් විතරයි අපිට මේ විදියට සිතවිල්ල පහළ වෙන්නේ. තුන ශික්ෂාපදේ කාමයේ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා.
මේ කාමයේ වර්ධව හැසිරීමේ වැළකීම ශික්ෂාපදේ සමාදන්. ඒ ශික්ෂාපදේ ඒ විදිහම තමයි. අර විදිහටම හිතලා අපේ ජීවිතේ අපිට ඒ ශික්ෂාපදේ ශීලය ආරක්ෂා කරනකොට ඒ ශීලය පිළිබඳ අවබෝධයෙන්ම ආරක්ෂා කරන්න අපිට පුළුවන්. ඊළඟ ශික්ෂාපදේ මුසාවාදා වෙරමණී ශික්ෂාපදං සමාදිය. ඒ බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදේ සමාදිය. බොරු කියලා කියන්නේ හිස් වචන වෙන්න පුළුවන්, කේලම් වෙන්න පුළුවන්, පරුෂ වචන වෙන්න පුළුවන්. මේ විදිහට වෙන කෙනෙක් රවට්ටන්න වෙන්න පුළුවන්. බයින්න වෙන්න පුළුවන්. මේ මුසාවාදේ අපේ මේ වචනය කියන එක හරිම බලගතියි පිළිතුරු. අපේ මේ වචනයට පුළුවන් ජීවිතය විනාශ කරන්නත් පුළුවන්. තවත් කෙනෙකුගේ ජීවිතයක් නිවන්නත් පුළුවන් මේ වචනයට. වචනය කියන එක තමයි පිළිතුරේ අපි ගොඩක්ම පාලනය කරගන්නට ඕනේ. මම අතර කතාවක් කියන පින්නතුනේ මේ පින්නතුන් අහලා ඇති මේ මුගලන් මහරහතන් වහන්සේ. මේ මුගලන් මහරහතන් වහන්සේ ගැන අහලා තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ සාමාන්‍යයෙන් නිල් පාටට විරුද්ධයෙන් තියෙන්නේ. ඒයි කියලා දැන් ඒයි කියලා හවුවත් කවුරුද දන්නවා. ඒ එක්තරා ආත්ම භාවයක අම්මටයි තාත්තටයි කරදර කරපු හින්දා කාපු හින්දා තමයි ඒ නිවන් දකින ආත්මය දක්වාම මේ මුගලන් මහරහතන් වහන්සේ නිවන් දකින කම්ම සංසාර ගමන තුළ මේ විදියට චොරුන්ගෙන් ගුටි කෑවා. හොරුන්ගම තමයි ගුටි කෑවේ. ඒක වෙලඳ. ඒ වෙලඳුන්ගෙන් ගුටි කාලා අවසාන රහත් වුණාට පස්සේ මේ වෙලඳ පිරිසකට මහ වෙලා ගුටි කාලකම අචාර පිරිමියන් පෑවේ. ඔබ මේ පින්නතෙන් දන්නවද? ඒ මුගලන් මහරහතන් වහන්සේ මේ නිවන් දකින ආත්මය දක්වාම මේ එකම වෙලඳ කණ්ඩායම තමයි ගුටි කෑවේ. ඒ මොකද එදා මුගලන් මහරහතන් වහන්සේ රහත් වෙන කලින් එදා ආත්ම භාවය තුල තම ගම්මරේ තාත්තරයි ගහලා යනකොට මොව වෙලඳ කණ්ඩායම ඇවිල්ලා තියෙනවා. ඔය වෙලඳ කණ්ඩායම ඇවිල්ලා මේ අර කුමාරයා මම්මට තාත්තට ගහලා ගිහිල්ලා තියෙනවා. ඒක දැකලා තියෙනවා. ඊට පස්සේ මේ වෙලඳ කණ්ඩායම කියලා තියෙනවා මට මේ ළමයා අහුවෙන වාරයක් පාසා මේ විදියටම ගහනවා කියලා තියෙනවා. වචනේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වචනේ කොතර බලගතියද කියනවා නම් ඒ අම්මටයි තාත්තටයි ගහපු කුමාරයා මේ මුගලන් මහරහතන් වහන්සේ නිවන් දැකලා උන්වහන්සේ සංසාර ගමනෙන් නිදහස් වුණා. හැබැයි එදා අර වෙලඳ කණ්ඩායම මෙයා හැම වෙන වාරයක් ගහනවා කියලා වචනයක් ප්‍රකාශ කරා. ඒ වචනේ බලගතිකම හින්දා අවසාන ආත්ම භාවය තුළ මේ මහරහතන් වහන්සේ නමකටම ඒ විදිහට පහර දීලා අදටත් මේ අපායේ දුක් විඳිනවලු. අපායේ දුක් විඳින කියලා මේ බණපොතේ සඳහන් වෙලා තියෙනවා. මේ විදිහට අපායේ අදටත් දුක් විඳින්න හේතුනේ මොකද්ද? එදා ඒ ප්‍රකාශ කරපු වචනේ. එහෙනම් තමයි පින්නතුනේ අපිට අපේ මේ වචනේ තමයි ගොඩක්ම සම්වර කරගන්න. ඒ වගේම පින්නතුනේ වචනේ හොඳ දේ කරන්නත් පුළුවන්. කෙනෙක් වැරද්දක් කරනවා දැක්කම ඒ වැරද්දෙන් ඒක වැරද්දක් කියලා පෙන්නලා දීලා ඒ වැරද්ද කරන්න බෑ කියලා දීලා ඒ අවවාදයක් නැත අපිට දෙන්න පුළුවන්. ඒක පිනක් කුසලයක් බාටපත් වෙනවා.
ඒ විදිහට පින්නතුනේ අපි මේ වචනයත් හරිම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. තව කෙනෙක් රවට්ටන්න නැතුව, තව බොරු කියන්නේ නැතුව ඒ විදිහට අපේ වචනය පිළිබඳව අවබෝධයෙන් යුක්තවම අපි මේ මුචාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාම කියන මේ ශික්ෂාපදයක් සමාදන් වෙන්න ඕනේ. ආචාරක තමයි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාම. කියන්නේ මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් වළකින ශික්ෂාපදය. මත්ද්‍රව්‍ය සාමාන්‍ය පින්නතුනේ අපි කොහොම හරි කියලා පළවෙනි ශික්ෂාපද හතර පාණාතිපාත වේරමණී සික්ඛාපදං සමාදියාම, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාම, කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාම, මුචාවාද වේරමණී සික්ඛාපදං සමාදියාම කියන මේ ශික්ෂාපද හතරම කොහොම හරි ආරක්ෂා කරලා අවචාර ශික්ෂාපදේ කැඩුවත් අවචාර ශික්ෂාපදයෙන් හින්දා ජීවිකාල වෙලා ඉතුරු ශික්ෂාපද ඔක්කොම කැඩෙනවා. මේ මත්ද්‍රව්‍ය පානය කරාට පස්සේ මේ ජීවිකාල වෙනවා. අපිට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඉන්නකොට ඒ පුද්ගලයා විසින් විතර කළ ශික්ෂාපද හතරම දන්නේම නැතුව කැඩෙනවා. ඒ පුද්ගලයා ඒ සියලුම ක්‍රියාවන් සිදු කරනවා. ඒ විදිහට අපි මේ ගිහි ජීවිතය තුළ ජීවත් වෙනකොට මේ ගිහියන්ගේ නිත්‍ය සීල වශයෙන් දේශනා කරන මේ පංච සීලයත් අඩුම තරමේ අවබෝධයෙන් යුක්තව ආරක්ෂා කරන්න ඕන. ඒකමත් ඇති පින්නතුනේ අපේ ජීවිතය මේ නිවන් මාර්ගය කරේ මාර්ගය විවර කරගන්න. නිවන් දකින්න මාර්ගය විවර කරගන්න ඒකම ඇති. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් කල්යාණ මිත්‍රාත්වයෙන් යුක්තව විපණ අහලා මේ ධර්ම මාර්ගයටම ආර්යත්වයට මාර්ගය තියෙනවා. යහපත් අපේ ජීවිතය හැඩගස්වාගෙන අපිට මේ නිවන් දකින්නකම්ම නිවන් දකින්න ආත්මය දක්වාම අපේ ජීවිතය අපිට මේ රැගෙන යන්න පුළුවන්. මේ විදිහට පින්නතුනි අප ලෞතර බුදු පියාණන් වහන්සේ අපිට මේ හිතන්න තමයි දේශනා කළේ. හැමදේම සිහියෙන් යුක්තව හිතන්න කියලා කිව්වා. සිහියෙන් යුක්තව අවබෝධ කරගන්න කියලා කිව්වා. ඒකට චින්තන නිදහස අගය කරපු ශාස්ත්‍රීය වහන්සේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. සමහර ශාස්ත්‍රවල ඉන්න සමහර ආගම් නායකයෝ ඉන්න පුළුවන්. එයාලා තියෙනවා දැන් එයාලගේ ධර්ම දේශනා කරලා ඒක විතරයි හරි. ඒක සාමාන්‍ය අපිට අතුලට ගිහිලා අපි විවරණය කරගන්නත් බෑ. හැබැයි කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම බෙහෙද කරෙත් නැහැ. ධර්ම කොටස් කරෙත් නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මේ ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින මාර්ගයටම විවර කරගන්න තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ අනුව අද මම මේ පින්නතුන්ට ධර්ම දේශනා වශයෙන් ඔබට සිතන්න අවස්ථාව උදා කරලා දුන්නා. මේ කාලාම සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශනා කරා. මේ කාලාම සූත්‍රයේ වලම මම කරුණු 10ක් සඳහන් කරා. මා අනුච්චවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදානයන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කන මා දිට්ඨි නිච්ඡානක්කත්තිය මා බබ්බරූපතා මා සමනෝන කරුති කියලා කරුණු 10ක් සඳහන් කරා. ඒ කියන්නේ කට කතාවෙන් අහන කියලාත් කිසිම දෙයක් පිළිගන්න එපා කිව්වා. පොතපතේ තිබ්බ කියලාත් කිසිම දෙයක් පිළිගන්න එපා කියලා කිව්වා. දෘෂ්ටියට කල්පනා කියලාත් පිළිගන්න එපා කියලා කිව්වා. තර්කයට කල්පනා කියලාත් පිළිගන්න එපා කියලා කිව්වා. හාමුදුරුවෝ දේශනා කරා ඒ කියන්නේ මම දේශනා කරා කියලාවත් කිසිම දෙයක් පිළිගන්න එපා. ඒ පිළිගන්නේ නැතුව ඒ චුත සදාන වල තියෙන ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා සාවජ්ජා ඉමේ ධම්මා විඤ්ඤෝකරහිත ඉමේ ධම්මා සමත්තා සමාධින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්ති කියන විදිහට මේක හොඳ දෙයක්ද මේක නරක දෙයක්ද
මේක සත්‍ය දෙයක්ද මේක අසත්‍ය දෙයක්ද මේක නුවණැත්තන් විසින් පසසන දෙයක්ද නුවණැත්තන් විසින් ගරහන දෙයක්ද කියලා හොඳට හිතලා බලලා ත්‍යාම දෙම පිළිගන්න කියලා තමයි කිව්වේ. මේ විදිහට එමුනම් ඔබ චිර දනාටම ඔබ චිර දනා පතන්නා වූ උතුම් බෝධියකින් අමාමහ නිවන්